ලංකාවේ පුතේ වඩා දූෂිතම ජලය තියෙන්නේ මොන ගංගාවේද? කැලණිගඟේ. තේරුණාද? ලංකාවේ වඩා දූෂිතම ගංගාව තමයි පුතේ කැලණි ගඟ. ඒතර ඇයි කැලණි ගඟ ඒ තරම් දූෂිත? පුතේ කැලණි ගඟ යන්නේ කොළඹ ටවුන් එකේ මැදි. හරිද? වටේටම තියෙන කර්මාන්ත ශාලා. නැතම් මුඩුක්ක නිවාස. ඒතර ඒ වලින් පුතේ නිකුත් කරන අර අපද්‍රව්‍ය ජලය ඔක්කොම දාන්නේ මොකටද? කැලණි ගඟට. නේ? ඒතර කැලණි ගඟේ ඔරු යනවා බලාවරෙන් නෙමෙයි කියන්න වෙන්නේ. කැලණි ගඟේ කුණු යනවා බලාවරෙන් කියලා. හොඳේ? තේරුණාද? ඒ කාලේ පුතේ මුත්තලාට අර කර්මාන්ත ශාලා ඇති වෙන්න කලින් තමයි ඒ දවස්වල පුතේ කැලණිය බලන්න යනකොට කිව්වේ. හරිද? කැලණි ගඟේ ඔරු යනවා බලාවරෙන් කියලා. හරිද? හැබැයි කාර්මීකරණයත් එක්ක කොළඹ ආශ්‍රිතව කර්මාන්ත ශාලා බිහුණෙන් පස්සේ දැන් කවිය වෙනස් කරලා පුතේ කියන්නේ කැලණි ගඟේ කුණු යනවා බලාවරෙන් කියලා. හොඳේ? ඒතර එහෙම වෙනසක් උනේ ඇයි? අන්න කර්ම කොළඹ ආශ්‍රිතව තියෙන කැලණි ගඟ දෙපැස්ස තියෙන පුතේ කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන අපද්‍රව්‍ය අර ජලයට මුදා හැරීම නිසා ජල දූෂණයක් සිද්ධ වුණ නිසා. තේරුණාද? එහෙනම් මෙතනින් වල පැහැදිලි පුතේ මේ කාර්මික විප්ලවයත් එක්ක මොන දූෂණ ඉහළ ගියාය? පරිසර දූෂණයත් ඉහළ ගියා. තේරුණානේ? පැහැදිලිනේ?